සෑම වසරකම ජූනි මාසේ 26 වෙනිදා ලෝකයේම එකම අරමුණක් වෙනුවෙන් පෙළ ගැසෙනවා. ඒ තමයි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය. 1987 වසරේ සිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරපු මේ දිනේ මූලික අරමුණ මත්ද්‍රව්‍ය වලින් තොර සෞඛ්‍ය සම්පන්න සමාජයක් වෙනුවෙන් ලෝකයේම දැනුවත් කිරීමයි. මත්ද්‍රව්‍ය කියන්නේ හුදෙක් පුද්ගලයෙකුට විතරක් සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. එය මුළු සමාජයකම ආර්ථිකය, සමාජීය සබඳතා සහ සෞඛ්‍ය විනාශ කරන ගෝලීය ව්‍යසනයක්. පාසල් දරුවන් ඉලක්ක කරගෙන ව්‍යාප්ත වන අලුත් කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිසා මිලියන ගණනකගේ අනාගතය අඳුරු වෙලා. මින් සිදුවන සෞඛ්‍ය පිරිහීම, අපරාධ සහ ප්‍රචණ්ඩත්වයේ ඉහළ යාම වගේම වටිනා තරුණ ශ්‍රම බලකාය අහිමිවීම ජාතික අපරාධයක්. නමුත් අපි මේ ප්‍රශ්නය දිහා බලන කෝණය වෙනස් කරන්න කාලය එවිත්. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය පෙන්වා දෙන්නේ ඇප්පෙහිව්වන් අපරාධකරුවන් ලෙස සලකා දඬුවම් කරනවා වෙනුවට ඔවුන්ව සහාය සහ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ලෙස සැලකිය යුතු බවයි. සමාජයෙන් කොන් කරන ක්‍රමවේදය දුරු කරලා විද්‍යාත්මක පුනරුත්ථාපනය සහ පාසල් මට්ටමින් දරුවන්ට සැබෑ ආදීනව කියා දීම මෙයට ඇති හොඳම විසඳුමයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතන වගේම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මේ වෙනුවෙන් ලොකු වෙහෙසක් ගන්නවා. හැබැයි නීතියට විතරක් මේ ප්‍රශ්නය මුළුණු පුටා දාන්න බැහැ. එහි ප්‍රධානම ආරක්ෂක පවුර හැදෙන්නේ පවුල ඇතුළෙන්. දෙමාපියන් දරුවන් එක්ක මිත්‍රශීලීව කතා කරනවා නම්, ඔවුන්ගේ හැසිරීම් ගැන අවධානයෙන් ඔහු පුරව ඉන්නවා නම් දරුවන් මෙවැනි අනාරක්ෂිත තීරණ ගන්නෙ නැහැ. මත්ද්‍රව්‍ය විරෝධී දිනය කියන්නේ කැලෙන්ඩරයේ එක දවසකට විතරක් සීමා වෙච්ච සැමරුමක් නෙවෙයි. එය අප සැමටම පැවරෙන සමාජ වගකීමක්. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු අතරම ඉන් පීඩා විඳින වින්දිතයෙන් මුදවා ගන්න අපේ කරුණාව සහ සහනුකම්පාව දැක්විය යුතුයි. මතින් නිදහස් සමාජයක් කියන්නේ තනි පුද්ගලයෙකුගේ සිහිනයක් නෙවෙයි. අපි හැමෝම එකතු වෙලා සැබෑ කරගත යුතු මානුෂීය මෙහෙයුමක්. එකතු වෙමු මතින් තොර හෙටක් වෙනුවෙන්.